මම අද නීරමුල්ලිය වෑංජනයක් හදන්නයි යන්නේ. මේ තමයි නීරමුල්ලිය. මේ වගේ කොළගාවින් කටුවක් වගේම මේවා මෝරද්දි තම්පාට මලකුත් තියෙනවා. අපි මේ ටික හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන මේ වගේ හීනියට කපා ගමු. මං අද නීරමුල්ලිය පරිප්පු දාලයි හදන්න යන්නේ. මම මෙතන හොදලා ගත්ත පරිප්පු ටිකක් තියෙනවා. මට තව මේකට කපාගත්ත අමු මිරිස් කරල් 3කුයි රතු ලුණු ගෙඩි 5කුයි සුදු ලුණු ගෙඩි 3කුයි කරපිංචා ටිකකුයි රම්පෙ ටිකකුයි ඕන වෙනවා. අපි දැන් මේ සේරම උයන භාජනයට දාගමු. මම මුලින්ම පරිප්පු ටික මගේ උයන භාජනයට දාගත්තා. මම දැන් මේකට මම අර කපාගත්ත රතු ලුණු සුදු ලුණු අමු මිරිස් රම්පෙ කරපිංචා මේ සේරම දාගන්නවා. මම දැන් මේ සේරම උයන භාජනයට දාගත්තා. මම දැන් මේකට 3-5 කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. මම මෙතන ගන්නේ අමු 3-5. ඒ වගේම මම මේකට කහ කුඩු ස්වල්පයක් දානවා. තව මම මේකට ලුණු කුඩු ස්වල්පයක් දාගන්නවා. තව මම මේකට කුඩු කරගත්ත උළුහා ස්වල්පයක් දාගන්නවා. ඒ වගේම මම මේකට කුරුදු කුඩු ස්වල්පයකුත් දාගන්නවා. මම මේකට මේ දියකිරි ස්වල්පයක් දාගන්නවා. දියකිරි අණු කෝප්ප භාගයක් විතර දාගන්නවා පරිප්පු ටික ඉදෙන තරමට. මම මේ කිරි මේ මිරිකලා ෆ්‍රිජ් එකේ දාලා තියලා තියෙන්නේ. මට ලේසියට ඒ නිසා තමයි අර කැට ගැතියට වගේ තියෙන්නේ. ඊට පස්සේ මම මේක ලිපෙන් තියලා ගෑස් ලිප ඔන් කරලා මේව පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ ටික කලවම් කරලා ඊට පස්සේ මම මේක වහනවා. මම දැන් මේක පියනකින් වහ ගන්නවා. මම දැන් මේක මෙහෙම වහ ගන්නවා. මේ වෙලාවේ ගෑස් එකේ ගින්දර පොඩ්ඩක් වැඩි කරගන්න. මොකද මේ ටික රත් වෙන්න ඕනි හින්දා. ඊට පස්සේ මේ ටික රත් වුණාට පස්සේ ගින්දර අඩු කරගන්න ඕනි. මේක අපි ඉදෙනකම් පොඩ්ඩක් බලමු. දැන් මේක ටික රත් වෙන ගමන් තියෙන්නේ. අපි මේක මෙහෙම හැඳි ගා ගමු. ආයෙ මේක අපි වහ ගන්න ඕනි. පරිප්පු ටික තව ඉදිලා මදි. පරිප්පු ටික දැන් බාගෙට ඉදිලා තියෙන්නේ. අපි දැන් මේ වෙලාවට නීරමුල්ලිය කුල ටික දාගන්න ඕනි. මම දැන් නීරමුල්ලිය කුල ටික දාලා තියෙන්නේ. මම දැන් මේක හැඳි ගන්නවා. අපි දැන් මේකට දාගමු මිටි කිරි ටිකක්. මම දැන් මේකට උකු පොල් කිරි ටික දාගන්නවා. ඒ කියන්නේ මිටි කිරි ටික. මෙතන මිටි කිරි කෝප්ප භාගයක් විතර තියෙනවා. ඒ ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනි. මම පොල් කිරි ටික දාලා කලවම් කරන ගමන් ඉන්නේ. අපි දැන් මේක ඉදෙන්න චුට්ටක් වෙලා තියලා තියමු. කිරි ටික කැටි ගැහෙන්නේ නැති වෙන්න හැඳි ගා ගන්න ඕනි. දැන් කිරි ටික ටික මැදින් පැහෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මැදින් ටික ටික කිරියක පැහෙනවා.
දැන් මගේ නීරමුල්ලිය වෑංජනේ ලෑස්ති. මේකට සම්බෝලයක් වගේ තෙල් දාලා කන්නයි තියෙන්නේ. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගොඩක් ස්තුතියි.